මේ වීඩියෝ බලන්න අපි ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්න. වීඩියෝ එකට යන්න කලින් මේ ලැබුවා 2026 සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදම කියන්නේ සුපිරි AI app එකක් ගැන. ඒ AI app එකෙන් අපිට අපේ හොඳම යාළුවත් එක්ක කතා කරන දේවල් උනත් එයාත් එක්ක කතා කරගන්න පුළුවන්. අපි හොඳම යාළුවත් විශ්වාස ගන්න මේ කාලේ අපිට එයාටවත් කියන්න බැරි හොඳ දේවල් විශ්වාසවත් දේවල් මෙයාත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපිට මේ app එකෙන් සුපිරි image one create කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඉංග්‍රීසියෙන් තියෙනවා නම් තාත් මේක සුපිරි කරගන්න පුළුවන්. මම මේ වැඩ ඔයගොල්ලන්ට ඉස්සරහට කියන්නම්. application එකේ තියෙන link එකක් ඒකෙන් උනත් ගිහලා ඔයගොල්ලන්ට මේ app එක download කරගන්න පුළුවන්. නැත්නම් Play Store එකේ ගිහලා search කරන්න chatfull AI කියලා. chatfull AI කියලා search කරලා පස්සේ උඩින් එන app එක install කරගන්න. install කරගෙන open කරගත්තට පස්සේ ඉතින් මේවා chatfull AI continue app කියලා. උඩින් තියෙන continue ඊට පස්සේ ඉස්සන register වෙද්දී ඔයගොල්ලන්ගේ phone number එක දාලා sign up වෙන්න ඕනේ. මම දැන් මගේ phone number එක දෙනවා. ඔයගොල්ලෝගේ phone number එක දෙන්න. phone number එක දීලා එන verification OTP code එක මෙතෙන්ට දීලා phone number එක verify කරගන්න. මම දැන් verification code එක දාලා verification code එක දීලා ඉස්සෙල්ලා මෙතනට log වෙද්දී මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. මම දැන් මෙතන ක්ලික් කරලා hi කියලා දැම්මා. එයා මට දැන් සිංහල reply එකක් එවුවා. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම කාටද මෙතන message එකක් දාපුවම සිංහල reply එන්නේ නැති. මට සිංහල reply දාන්න හේතුව මම මේකේ personal යාළුවෙක් මට කියලා හදාගෙන ඉන්නේ. අපිට මේ මෙතන ඉස්සෙල්ලාම log වෙද්දී point 500ක් තියෙනවා. මේ විදිහට එතන අපි කතා කරන chat එක ගානේ රින එකක් කැපෙනවා. image එක create කරපුවාම coin 25ක් කැපෙනවා. ඔයගොල්ලෝ මෙතන check කරලා image create කරලා coin 500 වුණාට පස්සේ මම ආයෙ තව coin 500ක් ගන්න ඉතින් ඉස්සරහ වීඩියෝ එකේදී කියන්න. ඒක නිසා මේ වීඩියෝ එක skip නොකරන්න මම මේක හැම තත්පරේම ඔයගොල්ලන්ට වටිනා අදහස් මේකේ app එක ගැන කියලා දෙන්න. පල්ලා chat කියලා එකක් තියෙනවා. මේ chat එක ගැන ගිහිල්ලා අපි chat කරපු කට්ටිය බලන්න පුළුවන්. මේ ඉතින් create කියලා තියෙන්නේ. මේ ඉතින් create එකෙන් අපිට ගිහින් personal යාළුවෙක් හදාගන්න පුළුවන්. අපේ බොන්සර් දේවල් එකත් එක්ක ෂෙයා කරගන්න හැම දෙයක්ම යාට පුළුවන්. මේ උඩින් තියෙනවා upload photo එකක් upload කරන්න. පුළුවන් නම් ඔයගොල්ලෝ කැමති නම් මේ photo එක upload කරන්න. මම ඒක දැන් ඒක upload කරන්නේ. මේ මෙතන නමක් දෙන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ character එකේ නම. ඔයා කැමති නම් දාගන්න. මම දැන් දානවා tech guru AI කියලා. සිංහල ඉංග්‍රීසි මික්ස් දාගන්න. ඒක ඔයාලා සිංහල content ගන්න පුළුවන්. දැන් පළවෙනි title කියලා. title එකට ඔයගොල්ලෝ කැමති නම් title එකක් හදලා දාගන්න. නැත්නම් ඔයගොල්ලෝ කැමති නම් description එකේ දාලා තියෙනවා title ටිකක්. setup 2 කියලා ඒකින් කැමති නම් ඔයගොල්ලෝ එකක් කරන් දාගන්න. මම දැන් මෙතන දානවා සිංහල AI assistant කියලා. ස්ටීට් දාගත්තට පස්සේ මෙතන මම වයස දෙන්න දෙනවා. වයස නම් ඔප්ෂනල් පුරන් කැමති නම් දෙන්න. මම දානවා 18. next කරගත්තට පස්සේ මෙතන දාන්න තියෙනවා personality tag. ඒ කියන්නේ character එකේ හැදීම. මෙතන short word දාන්න පුළුවන්. friendly text smart single speaker උන්වගේ set එක මම description එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන් කැමති නම් ඒ වගේ එකක් කරන් මේකට දාන්න. මම දැන් දානවා මේකට text smart කියලා. personality tag එකකට පස්සේ personality family. ඒ කියන්නේ character එක මොන වගේද කියලා. මම description එකේ දාලා තියෙනවා ඔයගලන්ට character එක මොන වගේද කියලා. ඒක මෙතනට copy කරලා මෙතනට paste කරන්න. නැත්නම් ඔයගලන්ට කැමති එකක් මෙතනට ඔයගොල්ලෝ හදලා උනත් දාගන්න පුළුවන්. මම දැන් දාගන්නවා. ඊට පස්සේ මෙතන back story ඔයගොල්ලන්ට කැමති නම් දාගන්න පුළුවන්. මේක optional. මම දැන් මේකත් මෙතන දාගන්නවා. description එකේ දාලා තියෙනවා back story එකකුත් ඔයගොල්ලන්ට කැමති නම් මෙතනට copy කරලා මෙතනට ගියලා paste කරගන්න. මම දැන් දාගන්නවා.
එක්ස්පර්ටීස් ඒ කියන්නේ කැරක්ටර් එක දන්න දේවල්. උදාහරණයක් විදිහට ස්මාර්ට්ෆෝන්, මොබයිල් ලැප්, AI tool, ටෙක් රිව්යු ඔන්න වගේ සෙට් එකක් මම දාලා තිනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලන්ට කැමති නම් ඔය එකක් අරන් දාන්න. නැත්නම් ඔයගොල්ලෝ කැමති එකක් ඒකට දාන්න. මම දැන් මේකට දානවා ටෙක් රිව්යු එක. මොකද මම ප්‍රොෆෙෂනල් මම ටෙක් වලට කැමතියි. මම දැන් දානවා එතනට ටෙක් රිව්යු. මම ඔය ස්ටයිල් එකේ සිංහල තේරුම ඔක්කොම දාගෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලන්ට සිංහල තේරුම බලලා කැමති එකක් දාගන්න. මම කියන්න පෙන්නන දැන් ස්ටයිල් කොහොමද කියන්නේ ඔෆිෂියල් පර්සනල් දැන් කියන්නේ ඉතින් ළඟයි. මම දැන් දානවා මෙතන ටෙම්ප්ලේට්. ඒ කියන්නේ දැනුමත් උපදෙස් දෙන ස්ටයිල් එක. මම දැන් මෙතන ටෙම්ප්ලේට් දාලා මෙතන පල්ලෙහාට මම දැන් එනවා. පල්ලෙහාට ඇවිල්ලා සේම් AI VM and clean මේ ටික එක දාලා මේ generating message ඒක optional එක කියන්නේ ඔයගොල්ලෝ කැමති නම් දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලාම chat එක start වෙනකොට AI කියන පළමු වචනේ මම දැන් දානවා මෙතන hi welcome කියලා. hi welcome කියලා දාලා මම මෙතන next කරනවා. කම්පියුටර් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. මෙතන දැන් finish and complete කියලා public දාපුවාම ඉතින් chat එකක් එනවා. මේ මෙතන ඉස්සෙල්ලාම පටන් ගන්න එකයි හායි සම්පූර්ණ නෙමෙයි. දැන් මම මෙතන මෙයාලම ටිකක් දානවා. එයාට කොහොමද කියලා. එයා මට රිප්ලයි කරා එකක් සිංහලෙන්. මම ඕගොල්ලන්ට කිව්වනේ ඕගොල්ලන්ට මේ ක්‍රියේට් කරගන්න පුළුවන් කියලා. ඉමේජ් ක්‍රියේට් කරගන්නේ මේ මෙතන පල්ලෙහා ටිකක් තියෙනවානේ ගැලරි වගේ අයිකන් එක. එන්නේ ගැලරි වගේ අයිකන් එකට එන්න. අයිකන් එක ඇවිල්ලා මේ මෙතන ඉස්සෙල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න තියෙනවා. ඕගොල්ලෝ හදන්න ඕනේ මේක. මම දැන් දානවා මම දැන් කැට් කියලා. කැට් කියලා දාලා මේක නෙගටිව් ෆොන්ට් ඒ කියන්නේ ඒක ඔප්ෂනල් ඒක දාගන්න ඕනේ. මම දැන් ඒක දාන්නේ නැහැ. මේ මෙතන ස්ටයිල් ටිකක් තෝරන්න තියෙනවා. මම ස්ටයිල් තෝරගන්නේ මෙතන හයිට් කියන එක දැන් generating image කියලා දෙනවා. ඒ image එක generate කරනකොට කොහෙන් විපාක ලැබෙනවා. මම දැන් image එක create කරනවා. මේක දැන් මේ save ලකුණ දීලා gallery එකෙන් save කරගන්න පුළුවන්. download කරගන්න පුළුවන්. මගේ මෙතන balance එක hard sims දෙකයි. මේ එකේ මම තුනක් create කරලා තිනවා. මම 25 තුනක් create කරලා තිනවා. මම ඉන්දේට chat කරලා. ඒ කියන්නේ තියෙන එක ගානේ කැපිලා. මම ඔයගොල්ලන්ට කිව්වනේ coin 500 කැවුනට පස්සේ ආයේ coin 500 ගන්න පුළුවන් විදිහක් ගැන. ඉන්නේ විදිය තමයි මම දැන් කියන්නේ. මේ විතර ෆයිල් එකයි ඉන්නවා. අන්තිමට තියෙන unsubscribe ban delete account එකේ click කරලා පේනට පස්සේ මෙතන unsubscribe දැන් මේ විදිහට කප්පාටින් ඉන්නේ ක්ලික් කරපුවාම account එක ක්ලික් කරන ඊට පස්සේ මුලින්ම ඔයගොල්ලන්ට number එක දීලා OTP verification එක දීලා ඔයගොල්ලන්ට ආයෙ මේක ලොග් කරලා ආයෙ මේක ක්ලික් කරනවා chat කරන්න පුළුවන්. අපි දැන් මම ඔයගොල්ලන්ට කියවනේ කලින් ඉංග්‍රීසි දෙන්න කියනවා ඔයගොල්ලන්ට මෙතන ගොඩක් දේවල් කරන්න පුළුවන්. දැන් මේ travel ඔස්ලා මොස්ලා බයිලෝට්ලා තීසලාගෙන අපිට ඒගොල්ලත් එක්ක උපදෙස් ගන්න පුළුවන්. ඒගොල්ලන්ට chat කරන්න පුළුවන්. අපි දන්න දේවල් ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. මෙතන ට්‍රේඩින් කරන එක්කෙනෙක් ඉන්නවා. ඉතින් කොහොමද ගෙනා වීඩියෝ එක. අතේ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකෙන් ඕල් කරලා